චාව් හැමෝටම ඔයාලා හැමෝම පරිස්සමට සනීපේ සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. අද මාත් එක්ක එන්න යන්න අපේ ගම මටේ රවුමක් ගහන්න. ඔක්කොම දිය වෙලා තියෙන්නේ. දැන් හිම චුට්ටක්වත් අපිට නැහැ. ඒවා ටික සීතල තියෙනවා. මොකද අර උඩ කඳු වලට වැටිච්ච ඒවා දැන් දිය වේගෙන යනවා. මොකද සාමාන්‍ය හිම දිය වෙනකොට මේ සීතල වැඩි. ඉතින් අපේ ගමට සස්සෝ මර්කෝනි තමයි මගේ අපි ඉන්න ජීවත් වෙන ගමේ නම. ඉතින් මේ ගමට මේ නම හම්බෙලා තියෙන්නේ කලින් මේකේ නම සස්සෝ. ඉතින් සස්සෝ කියන්නේ ඉතාලියෙන් සස්සෝ කියන්නේ ගල් වලට. ඉතින් කලින් ගල් වලින් මේක වට වෙලා තිබිලා තියෙනවා. ඉතින් මේක ගොඩක් ගල් තිබ්බ පැත්තක් තමයි මේ පැත්ත. ඒ නිසා තමයි මේක සස්සෝ කියලා කියන්නේ. ඊපස්සේ මේකට මාකෝනි කියන කැලල කියලා තියෙනවා. අපි මේක කියන්නේ සස්ස මාකෝනි නෙවෙයි මෙහෙදි කියන්නේ අපි සස්සෝ මාර්කෝනි කියලා. මොකද මාර්කෝනි කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ විද්‍යාඥයෙක් හිටියා ගුග්ලියල්මෝ මාර්කෝනි කියලා. අපි ඉංග්‍රීසි වලින් කියද්දි මාකෝනි කිව්වට ඉතාලි විදිහට කියනකොට කියන්නේ මාර්කෝනි කියලා. මොකද මෙහි ආර අකුර ටිකක් වැඩිපුර ප්‍රොනවුන්ස් වෙනවා. මේක ටිකක් සද්දට කියන්න තියෙන වචන අකුරක් නිසා. ඒ නිසා තමයි අපි ඒකට මාර්කෝනි කියලා කියන්නේ. ඉතින් ඒ විද්‍යාඥයාට උපහාරයක් විදිහට තමයි මේ ගමට එකතු කරලා තියෙන්නේ මාර්කෝනි කියන කෑල්ල. මොකද නොබෙල් ත්‍යාගයක් ගත්තට පස්සේ එයා මෙහි ජීවත් වෙලා තියෙන්නේ. එයාගේ චූටි කාලේ ගෙවිලා තියෙන්නේ මේ ගමේ. ඉතින් ඒ නිසා එයාට උපහාරයක් විදිහට තමයි මේ ගම වෙනස් කරලා තියෙන්නේ සස්සෝ මාර්කෝනි කියලා. ඉඩම් තිබිලා තියෙනවා. ගොඩක් එයාගේ තාත්තගේ ගම තමයි පොන්තෙක්කියෝ. ඉතින් එයා අර තාත්තගේ ගම පොන්තෙක්කියෝ ඊට පස්සේ එයා එහි ඇවිල්ලා ගොඩක් අත්හදා බැලීම් කරලා තියෙන්නේ ඒ ගමේ ඉඳලා. ඉතින් ඒ නිසා තමයි මේ පැත්ත මේ ඔක්කොටම මාර්කෝනි කියන කැලේ එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ ඔය පේන්නේ පොලිසිය. මෙතන තියෙන අපේ පුස්තකාලය. මේක අපේ ලොකු පල්ලිය. මේකට තමයි කියන්නේ චතුරාශ්‍රය කියලා. අපි මේ ඉන්න එකට පියත්සා කියලා තමයි මෙහෙන් කියන්නේ. පියත්සා එකක් කියන්නේ චතුරාශ්‍රය කියන්නේ කොටු හැඩයට තියෙන නිදහස් කලාපයක් තමයි තියෙන්නේ. දැන් ඔය විද්‍යාව ඉගෙන ගන්නකොට මම මතක තියෙන චූටි කාලේ ඉඳලාම ඉතින් ඔය මාකෝනි ගැන නම් අපි අහලා තියෙනවනේ, ඉගෙනගෙන තියෙනවා, පොත්පත්වල කියවලා තියෙනවා. ඉතින් මම එතකොට ඒ පොත් කියවනකොට මම කවදාවත් හිතුවේ නැහැ එයා ජීවත් වෙච්ච ගමේ එයාගේ චූටි කාලේ ගත කරපු ගමේ මට ඇවිදින්න ඒ දේවල් විඳින්න බලන්න ලැබෙයි කියලා. ඒක තමයි දෛවය කියන්නේ නේද? ඒ දේවල් හදපු, ඒ දේවල් නිරීක්ෂණය කරපු, එතකොට අත්හදා බලපු ඒගේ හැමදාම උදේට මම පහු කරනවා, හවසට පහු කරනවා. ඉතින් දැන් සතුටුයි ඇත්තටම මේ මෙහෙම ජීවිතයක් මට ලැබිච්ච එක නම් හදවතින් සතුටුනවා. For so long
long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Going up, going out, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going out, going all the way. Going high, high, higher. Going all the way, going up, going all the way, going up, going all the way, going high, higher. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Run away and embrace the day. The sun is out, won't go away. Feel the clouds on your shoulder. Touch the sky, feeling bolder. Going up, going out, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going out, going all the way. Going high, high, higher. Going all the way, going up, going all the way, going up, going all the way, going high, higher. Break the mold and press repeat. Get 'em up on the edge of their seats. Set your aim a little higher. We're gonna go, gonna go, gonna go there. Going up, going out, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going out, going all the way. Going high, higher. Going all the way, going up, going all the way, going up, going all the way, going high, higher. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Going up, going out, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going out, going all the way. Going high, high, higher. Going all the way, going up, going all the way, going up, going all the way, going high, higher. ඔයාලා ඉතින් මගේ අර හිම වැටිච්ච වීඩියෝ එක බැලුවද? ඒක බැලලා නැත්තම් බලන්න මම දැන් මේ ඉන්නේ අර හිම වැටිච්ච වීඩියෝ එකකින් ගිය පාරේ. ඉතින් දැන් නම් හිතන්නවත් බෑ මම මේ යන්නේ ඒ පාරේද කියලා. මොකද එදා හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් එදා තිබ්බ ලස්සන නම් අද නැහැ. එදා අමුතුම ලස්සනක් මුළු පරිසරෙම සුදුම සුපට ඒනට අද හරි අමුතු පාළු ගතියක් තියෙන පාර අද දවසම අලු පාටයි. අලු පාටට තමයි මට අද පේන්නේ. ඉතින් මේ ඔහොම තමයි ඉතින් අපේ චූටි ගම තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් සුපර් මාකට් තියෙනවා. හැමදේම වගේ ඉතින් අතේ දුරින් තියෙනවා. Run away and embrace the day.
feeling bolder. Going up, going out, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going out, going all the way. Going high, going all the way. Going up, going all the way. Going up, going all the way. Going break the mold, then press repeat. Get 'em up on the edge of their seats. Set your aim a little higher. We're gonna go, gonna go, gonna go there. ඉතින් මේ සීතලේ අපේ ගම වටේ වටයක් යන මාත් එක්ක එකතු වෙච්ච වල හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් මම සතුටින් හරිස්සමට ඉන්න. එහෙනම් චාෝ. We've been waiting for so long.